චුට්ටක් කොහම නවතින්නකෝ ඔන්න මේ වෙලාවේ අඬාඬ ඉන්නවා නම් ඔන්න කඳුළු පිරි දැනෙතින් ඉන්නවා නම් වේදනාවක් කියලා ඉතාමත් දුකේ තත්ත්වේ යම් දෙයක් ජීවිතේම එපා වෙලා ඉන්නවා නම් මේ මොහොතේ මේක බලන මොහොතේ මෙන්න ඔබටයි මෙන්න මේ රීඩින් එක මේ වෙලාවේ කඳුළු පිරි මොහොතේ දැනෙතින් ඉන්නවා නම් වේදනාත්මකව ඉන්නවා නම් කවුරුන් හොත් එක ලুকু රණ්ඩසරලදලා ප්‍රශ්නයක මැද මේ වෙලාවේ ඉන්න ඔබටයි මෙන්න මේ රීඩින් එක බලමු විශ්වයෙන් ඔබට දෙන පණිවිඩය මොකක්ද කියලා. ඔන්න බලන්න මේ අනාවැකිය කොච්චර සත්‍යද කියලා. මම ඔයාලා ඉදිරියමනේ මේ කාඩ්ස් ටික දැම්මේ. ඔන්න බලන්න පළවෙනි කාඩ් පතින්ම කියවෙනවා ඔරොත්තු දීමේ ශක්තිය. බලන්න මේ විශ්වයෙන් දෙන ඒන්ජල්ස්ට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම নমස්කාර මම කරනවා මට මේ දෙන ඒ කියන්නේ බලන්න පිළිතුරු වලට. මම ඇත්තමයි මේ විශ්වයට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා নমස්කාර කරනවා. මා වටා ඉන්න සියලුම ශක්තියින්ට මම වැඳ নমස්කාර කරනවා. ස්තුති වෙනවා බොහෝමයක්. අනේ බලන්න හරිම නිවැරදිම අනාවැකි කාඩ්පත් මේ විදිහට වැටෙනකොට මට හරිම සතුටක් දැනෙනවා. මොකද තව කෙනෙකුගේ වේදනාවක් දුකක් නැති වෙනවා කියන්නේ මට ඒක ගොඩාක් වටිනවා. මං ආවේදයට අඬනාගේ කඳුළු පිහින්ද මං ගොඩාක් ආසයි. ඒ දෙයට ඒ දේ මට කරන්න පුළුවන් එක ගැන මං සතුටු වෙනවා. විශ්වේනොත් ඒක මට ප්‍රබල උදව් කරන එක ගැන මම සතුටු වෙනවා ඇත්තටම. ඉතින් ඔන්න පළවෙනි කාඩ්පත ඔරොත්තු දීමේ ශක්තිය. ඔන්න ඔබට කියන්න තියෙන ආත්ම විශ්වාසයේ ස්ථාවර බව සහ ශක්තිය. ඔබ වියවුලෙන් හා ආතතියෙන් පෙළෙන අවස්ථාවවලදී මෙම කාඩ්පත දර්ශනය වීම යනු ඔබගේ තත්වය ඉදිරියට ඒ කියන්නේ ඔබට ඉදිරියේ ඒ කියන්නේ ඔබට අවශ්‍ය සියල්ල ඒ කියන්නේ ඔබගේ තත්ත්වයේ ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය සියල්ල ඔබ තුළ පවතින බවට සහතික වීමක් මෙන්න අවසානයේ සියල්ල සඵල වන බවට සිදු කරන පොරොන්දු වීමක් මෙන්න මේ කාඩ් එකේ. ඉතින් ඔයාලට ඉවසීම යන ගුණාත්ම ඒ කියන්නේ ගුණවත්කමක්. ඒක මතක තියාගන්න ඔබ මේ වේදනාවේ ඉවසීම කියන්නේ දරුවෝ ගුණවත්කම. ඒ නිසාම ඉවසීමෙන් යුතුව වඩා සුපරීක්ෂාකාරීව කල්පනාකාරීව ඉන්න කියන දේ ඔයාලට කියනවා. ඔයාගේ ඉදිරි තත්ත්වයේ ඔයාලට අනිවාර්යෙන්ම අවසානයේ ඒ කියන්නේ සියල්ල ඔයාලට හොඳ වෙනවා. ඉෂ්ට වෙනවා. මේ ඔයාගේ වේදනාව නැති වෙනවා. ඒක ඉෂ්ට වෙනවා. ඔයාලට වෙන්න තියෙන කාරණාව යම් කාරණාවද ඒක අවසානයේ ඉෂ්ට වෙනවා. මේක ඉවසන්න කියන දේ ඔන්න මූලිකවම කියවෙනවා. ඉතින් මානකෝ මේ සෙවන් ෆෝර් ඔෆ් වන්ස් කියන්නේ යෂ්ටි සතර යනු සෞභාග්‍ය කාඩ්පතක්. ඉතින් මේ සාර්ථකත්ව ව්‍යාපෘතියක සමාප්තිය අර්ථවත් ගේනවා. මෙන්න මේ මගින් පෞද්ගලික සුභසිද්ධිය සහ භෞතික යහපැවැත්ම ඔන්න ඔබගේ ඉදිරියේ පිළිබිඹු කරනවා. පැහැදිලිද? ඒ හැරුණු විට මෙය ඔබේ නිවහනේ කාඩ්පත වෙනවා කියලාත් ඔන්න පෙන්වුම් කරනවා. එයින් ඔබ සතු දීපල අභිවෘද්ධිය පදිංචි වෙනසක් වන වහාම සිදුවන නියමිත බව පෙන්වුම් කරනවා. සමහරට ඔබ ඉන්න තැන ගැටලුකාරී තත්ත්වන ඔබ සමහරට ස්ථාන වෙනස් වීමක් පෙන්වුම් කරනවා බොහෝ විට. ඉතින් වාගේ සායදේ යම් කරන දෙයක් ඉදිරියේ සාර්ථක වෙන බව ඔන්න ඔබ මතක තියාගන්න. අද ඔබ බින්දිලා හිටියත් ඉක්මනට ඒ දේ සාර්ථක වෙනවාමයි. විවසීම විශ්වාසය කියන දේ පැහැදිලිව ඔබ මනසේ ඒක රඳවා ගන්න ඔබ ළඟ. ඒ වගේම ඉතින් මේ කාඩ්පතින් ඔයගේ සම්මේ කායික ශක්තිය වගේ ඇඟේ තියෙන ශක්තිය පෙන්වු කරන ඔයාවත් නොදන්නවා දන්නේ නැතොට ඔයාගේ ඇඟ හරිම ශක්තිමත් ඔයා. හරි ඒ වගේම ඔයාට මට කියන්න තියෙන්නේ වෛරය සහ පහත් ආකල්ප ප්‍රහාරණය කිරීමේ ශක්තිය පෙන්වා දෙනවා. ඔයාගේ සපිරන් අභිභව විජයග්‍රහණය කරනු ඇත. අසනීප තත්වයකින් පසුවන්නේ නම් සුවවීමේ වේගයේ ශීඝ්‍රයෙන් ඉහළ යාමේ සිදුවනු ඇත. සටන ඇත්තේ සාධාරණව ජය ගැනීම පිණිස. ඒ නිසා සාධාරණත්වයේ කියන දේ ඔබ විශ්වාස කරන්න යුක්ති සහගත භාවයක් තියෙනවා. ඒ කියන්නේ යුක්තිය කියන දේ. අයුක්තියෙන් වැඩක් කරන්න බෑ. යුක්තිය කියන දේ තමයි අනිවාර්යයෙන්ම ඉදිරියට යන්නේ.
ඒ වගේම හොඳ නරක දේ හොඳ කියන දේ ඉදිරියට යනවා නරක අනිවාර්යෙන් කැපිනවා. ඒ වගේම ආලෝකයේ අඳුරෙන් ආලෝකේ පරාජය වෙනවා අඳුර ජය ගන්නවා වගේ ආලෝකය දිනනවා සමා වෙන්නේ ආලෝකය දිනනවා අඳුර පරාජය වෙනවා සේම සුර අසුර යුද්ධයෙන් අසුරයන් දිනා අසුරයන් පරදිනවා සමානයි මෙන්න මේ ඔබගේ දැන් තියෙන ප්‍රශ්න කරුණු කාරණා ඒක අනිවාර්යයෙන්ම ඔයාගේ සියලු සතරම විජයග්‍රහණය කරනවා හැබැයි මේක සාධාරණ වෙන්න ඕනේ අසාධාරණයෙන් ඔබ විජයග්‍රහණය කරනවා අසාධාරණට මේ කාල සීමාව ඉඩක් නැහැ අසාධාරණ මේ පෘථිවි තලයේ ඉන්න කාල සීමාවේ මිනිසුන් එක්ක රණ්ඩු කර වේදනාව විඳින ප්‍රශ්න දාගෙන ඉන්නේ නැතුව තමන්ගේ නොවන දේවල් ඉවත් කරන්න අයින් කරන්න ඉවත් වෙන්න අනවශ්‍ය දේවල් වලින් අනවශ්‍ය කුණු වලින් ඉවත් වෙන්න තමන්ගේ නොවන දේවල් වල ඉන්න එපා තමන්ගේ නොවන දේවල් තමන් තබා ගන්න එපා තමන්ගේ නොවන දේවල් වලින් රණ්ඩු වෙන්න යන්න එපා අනුන්ගේ දේවල් වල පස්සේ දුවන්න එපා මේ දේවල් අතහැරලා අත්හැරීම කියන දේ ජීවිතයට එකතු කරගන්න පුදුම සැනසීමක් tie මේ මරණ තුරාවට මේ මැරෙන මේ පෘථිවි මේ කාල සීමාවේදී මේ පුංචි කාල සීමාවක් නෙගෙවෙන්නේ මනුෂ්‍ය ජීවිතයේ තරුණ අවධිය. ඉතින් ඒ නිසා ඔයාලා මේ ජීවිතයේ ඉතුරු කාලයක් වේදනාව විඳින්න අඬ කන්දොඩින් පුරව ගන්න නැතුව මට ඔබට කියන්න තියෙන ඔබ අනිවාර්යයෙන්ම සතුටින් ඉතින් මම මේ කියපු කාරණා ටික අනිවාර්යයෙන්ම ඔයාලගේ ජීවිතවලට ගන්න මේවා අනුගමනය කරන්න ඔබට වරදින්න බැක් හඳුනනවතින්න මේ මොහොතේ පටන් ගනිවි. ඉතින් අනිවාර්යයෙන්ම මාව ෆලෝ කරන්න තමත් එක්ක අනිපා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා එකක් දෙන්න මගේ මේ වීඩියෝ එක. Thank you.